Wadiru FM. Wadirul. Surat Narendra ni. Surat Narendra ni. කවුද මේ ඇත්තේ? Wan Kankendiri Gana. කංකෙදිරි ගාන. කංකෙදිරි ගාන. ආලා පුරුදු යබයි ටිකක් මේ කවුද? Sir me macam me nomor 20. Nෑ me Narendra ni. Nomor 27 Kankendiri Gana. අංක 27න් තප්පුරේ තරඟ වදින කෙනා නේද? හරි. ඉතින් මොකෝ කෙල්ලේ? මට ආපහු ගෙදර යන්න ඕනේ. ආපහු ගෙදර යන්න ඕනේ? මේසා විශාල සුමිහිරි රසමසවුල්, මේසා විශාල වටිනා සලුපිලි අබරණ, මේසා විශාල දිවමාලිගා, මේසා විශාල දැසිදස් සේනා සියල්ල දේ අලුයම ඉවතලු කෙලපිඩක් මෙන් ඉවත දාලා ආපහු අර ජනන්ත මඩවලට යන්න. ඌඩෙල්ල කවදද නරේන්ද්‍රයානනේ ට්‍රිපල් ලේයර් මෙට්ටේ උඩ තියන්න පුළුවන් උනේ. හරි. එච්චරයි උඹේ කටින් අද දවසටම වටින යමක් පිට උනේ. ඇයි අද උදේ කාලේ මගේ කටින් පිට වෙච්ච වචන නරකයි? මොනවද උදේ කාලේ බෝ කිව්ව වටින වචන? ඇයි නරේන්ද්‍රයානනේ ඔබතුමාගේ අර වටිනා සලුපිලි හොදලා මංගල උයනේ තනකොළ පිස්සේ දමලා වේලන වෙලාවේ අල්ලපු සිටු මාලිකාවේ අර හොරිකඩ හෙලුටේෂන් බල්ල ඇවිත් ඒ සලුපිලි මැත්තේ පිණුම් ගහන කොට බැනපු වචන හොඳ නැtei. මට බැනපු වචන වැඩක් නෑ. මගේ කොයි සලුපිලි වලට බල්ලෝ පිණුම් ගැහුවේ කියපන්. දැන් ඔය ඇදගෙන ඉන්න එක ඒකත් එකක් තමයි. උනාපිය කීවේ මගේ මේ ඇඳුම් දැන්. යතට සෝට ගහනේ ඉන්නේ. නැත්තම් හරි නෑනේ මෙතන බවලක් උදවිය ඉන්න නිසා ඒකයි. අනේ සුරන් නරේන්ද්‍රයානනේ. මගේ ප්‍රශ්නෙට උත්තරයක් දීලා ඉන්නකෝ. මොන ප්‍රශ්නයක්ද කෙල්ලේ? මට ආපහු ගෙදර යන්න ඕනේ. මට මගේ බොයිෆ්‍රෙන්ඩ් මතක් වෙනවා. බොයිෆ්‍රෙන්ඩ්? මොන බොයිෆ්‍රෙන්ඩ්ද? දැන් ඔය ළමයාගේ one and only boyfriend මමනේ. ඒකින්දම තමා මට දැන් ගෙදර යන්න හිතිලා තියෙන්නේ. මොකද බල තෝයිනා වෙන්නේ? නෑ මේ ජීවිතේ කිව්ව කතාව තමයි අද දවසේ මං ආපු වටිනාම ටෝක් එක. ඉවල් මොටෝ වර කීවේ මගේ කකුල පොව්වන්න පුළුවන් දිහාකට. ඒ මොකටද නරින්ද්‍රයානනේ? අර පයින්නවලා ඉන්න කොට. ඕකනේ ඉතින් ඇත්තක් කතා කරන්න බෑනේ මේ මාලිගාවේ. අනේ මොකද්ද කියන්නේ මගේ ඉල්ලීමට? මට යන්න දෙනවද? අම්මපා මේ ඉත්‍ත්‍රියාව මොන જાතියකට හිතන පතන අයද පුරෝහිත? එයාලා හිතන විදිය හරි. ඒ කියන්නේ මේ කවුද මේ කියේ නම කිව්වේ මේ කංකෙන්දිරි ගාන. කංකෙන්දිරි ගානට දැන් මේ මාලිගාවේ සුරසැප තිත්ත වෙලාද? මට දැන් මේ මාලිගාවේ සැප තිත්තයි. මට ගෙදර යන්න ඕනේ. හොඳයි. ගියාට කමක් නෑ. හැබැයි ආයේ මේ මාලිගාව පැත්ත බලාගෙන බත් කන්නේ නෑ. තේරුණාද? කොහොමද මම මේ පැත්ත බලාගෙන බත් නොකන්නේ තමයි හිතන් ඉන්නේ නරේන්ද්‍රයානනේ. එහෙමද? ඕකට තමයි පුරෝහිතයෝ කියන්නේ කණ්ඩ දුන්නාම අඬ පයින්නවා කියලා. මොකද්ද පයින්නවා කිව්වේ නරේන්ද්‍රයානනේ? කණ්ඩ දුන්නාම අඬ පයින්නවා. හරි. පුරෝහිත. එහෙමයි. දැන් මේ ඇත්තිගේ සලුපිලි අබරණ තැලිපිලි සියලුම දේවල් ආපිට මාලිගේ වාරයට අරගෙන අර මෙයා එන දවසේ ඇඳන් ආපු පාංගඩ කෑල්ල විතරක් ඇඳගෙන යන්න දීපන් ආපහු. එතකොට මගේ රත්තරන් බඩු රිදිපීලි ඒවා මේ මාලිගාවට අයිති දේවල්. දැන් ඔය ළමයා මාලිගාවේ ජීවිතේ තිත්තයි කියලා යනවනම් අපේ සලුපිලි අබරණ විතරක් හොඳ වෙන්න විදියක් නෑනේ. එහෙනම් මං යන්නේ නෑ. ඇයි අප ලක්ෂ ගානක රත්තරන් තියෙනවනේ ඇඟේම. ඒ කතා හරියන්නේ. දැන් යනයි කිව්වොත් යන්න ඕනේ. තප්පරයක්වත් ඉන්න එපා මේ. ඇඳන් ආපු වස්ත්‍රේ පිටින් දැන් බහිනවා හොඳයි දොට්ට. මේ දැන්. පුරෝහිත. එහෙමයි. යාදර යනයි කිව්ව අම්මන්ඩි ගමේ යන්න. මොනේ? අර ඉන්නේ නාහෙන් අදාට යන්න බෑ කිය. ඔය ඔක්කොම දේවියෝ ඕම් තමයි. මේ මාලිගාව කාගෙන ඉන්නේ මේකේ තියෙන සැප සම්පත් නිසායි. නැතුව යනකොට අතගාගෙන යන්න රබ්බ සකලමනාව ඉඩ දුන්නා නම් මේ වෙනකොට මේ මාලිගාවේ ඉතුරු වෙන්නේ උඹයි මායි බල්ලයි පූසයි විතරයි දැනගන්න. ඒකයි. මේ තමුන්නාන්සේට සුවර්ග මාත් ඉතුරු වෙයි කියලා. ඉරහඳ වගේ සුවර්. ඒ කොහොමයි ඔබතුමා එහෙම කියන්නේ? හොඳයි. මාත් බැරි වෙලා යන්න ගියොත් නෑ.
ඕ දන්නවා මොන වත්තු සම්භාරේ අරන් පැන්නත් මගේ බලය අරන් පනින්න බෑ කියලා. අනික මගේ බලයට මුක්කු ගාගෙන උඹ හතර වටෙන් කපන කැපිල්ල මට වැඩිය තමුන්ගේ හදවත දන්නවන්නේ. ඉතින් ඒව් එකේ යන්න කිව්වත් යයිද? මං හිතන්නේ නෑ. මම ඔබතුමාගේ අග්‍ර පුරෝහිතයා හැටියට මං ඔබතුමාට තියෙන ලෙන්ගතුකමට මේ අල්ලගෙන ඉන්නවා මිසක්කා ඔය වස්තු තණ්හා බල තණ්හා මට නෑනේ අම්මපා. නැති හැටි පේනේ. බලන්න තිබ්බා මගේ බලය වෙනින් කෙනෙක් අතට ගියා නම්. බය වෙන්න බා නරේන්ද්‍රයන්නි මං ඉන්නකම් ඔබතුමාගේ බලය ගැලවිලා යන්න දෙන්නේ නෑ. පන පුදල හරි රැක ගන්නවා අම්මපා. මොකද නෑ මට බැරිලා පේනවා උඹ පන පුදන හැටි. කොහමද නෙමෙයි මගේ බලය වෙනින් කෙනෙක් අතට ගියොත් රත්තරන් ටිකට උඹ මේ මිනිස්යාගේ අග්‍ර පුරෝහිත වෙයි. හරි ඉතින් එහෙම වුණා කියන්නේ නරේන්ද්‍රයන්නි අය 3 මාසේ යනකොට ඔබතුමාට බලය ලැබෙනවා කියන එකනේ. ඒ කොහමද බල? මං ගානට එතනට වැඩිලා ඒ නරේන්ද්‍රයාගේ මොලේ කනවනේ ආපහු ඔබතුමාට බලය එන විදිහට අන්නේ ඒකනේ. ඔව් ඒකත් නම් ඇත්ත. මේ පුරෝහිත ඇත්තටම උඹ මගේ මොලේ කන්නේ නැද්ද? ඕ අහිනා මට වැජ්ජයි වාරමට. යාන්කි හා උඹ මගේ මොලේ කන්නේ නැද්ද? ඇත්ත වශයෙන්ම නරේන්ද්‍රයාණෙනි ඔබතුමා ගාව ඉඳගෙන මං ඔබතුමාගේ මොලේ කන්නේ නෑ. හැබැයි ෂේප් එකේ අලිය කනවා. මොනවා හරි කන්නේ වෙයි ඒකයියෝ. මොකෝ ගාන්ධර කුකුලෝ? අපි අප්පා එක විලම්බෑසි අයියෝ. ඇයි මොකෝ? මේ ඔබතුමාගේ දෙවියන් වහන්සේලා 33 දෙනා. ඉතින් එක පෙරට මංගල ස්විමින් පූල් එක ගාව වාඩි වෙලා මාරාන්තික උපවාසයක යෙදෙනවා වන්. අර ආවල් කැකිරි ගෙඩියකටද? මුන්ට කන්නාඳින්න සැප සම්පත් වැඩි කියලාද? ඒ කියලා කියනවා ඕන්. කට දෙවියන් වහන්සේලා. එහෙමයි. ඒ දෙවියන් වහන්සේලා කියනවා ඔව්. එයාලට මේ මාලිගයේ දාලා ආපහු ගෙදර යන්න හිතුණොත් එයාලට මෙහෙන් හම්බු වෙච්ච සියලුම තැලිපිලි අබරණ අරන් යන්න අවසර ඕඩලුවන්. නැත්නම් මාරාන්තික උපවාසයක් කරනවලු. සුරන්නරේන්ද්‍රයන්නි ඒකත් එකටම ඕකාර කංකෙන්දිරි ගාන දෙවියන් වහන්සේගේ උසිගැනිල්ල උඩ ක්‍රියාත්මක වුණු ඊනියා කරලක් අම්මපෝ. ඔව් දැන් මොනවද ඒ ගල්ලිබ්බියෝ කියන්නේ එතකොට? ඒ ගල්ලිබ්බියෝ කියනවා කට දෙවියෝ. ඉතින් ඔබතුමානේ කීවේ. හරි ඒකට කවන්නේ. උඹ දෙවියෝ කියලා කියහන්කෝ. ඒ දෙවියෝ කියනවා ඔව් ඔබතුමා ඇවිත් වාචික පිළිතුරු දීලා ඒ වරප්‍රසාද ඒවන් නැවත ලිඛිතව දෙනතුරු මැරෙනතුරු උපවාසයේ යෙදෙනවලු. නොකා නොබී අම්මපා. එහෙමද? පුරෝහිත මේ එහෙමයි නරේන්ද්‍රයන්නි. ඔය උපවාසයේ උන්දලා ඕම ඉස්සරහට කරගෙන ගියදෙන් ඔය නොකා නොබී කරන මාරාන්තික උපවාසය කියන කෑල්ල ඉස්සරහට දාලා තියෙන නිසා එහෙමයි. හොයලා බලපන් යටින් හිමීට ග්ලූකෝස් පැකට් එනර්ජි ඩ්‍රින්ක්ස් තම්බන ලද සොසේජස් කරල් විටමින් පෙති අරක මේක ඕකිලා එතෙන්ට ගිහින් තියාගෙන හිමින් දැරේ ඒවා කකා වැඩේ කොන්නවද කියලා බලපන්. එහෙම වෙනවනම් ඒක නවත්තපන්. මොකෝ අපි දන්නවනේ අපි ඒ කාලේ මාරාන්තික උපවාස කරපු හැටි. අනේද කියන්නේ අපි ඒ කාලේ නේද නරේන්ද්‍රයන්නි. අපි ඒ කාලේ මාරාන්තික උපවාස සැලසුම් කරේ කාලම මැරෙන්නේ නේ. දැන් මොකද කරන්නේ නරේන්ද්‍රයන්නි? මොකටද? අර දෙවියන් වහන්සේලාගේ උපවාසයට ඒකට කරන්න ඕන හරිය මම කරන්නම්. තමුන් දැනට එතෙන්ට ගිහිල්ලා ඒ අන්තවාදී විතංවාදී පොල්පොට් කඩාකප්පල් කාරිනියන්ට උදව් කරපන්. ඒ කියවුවේ තමුන් ගිහින් කියනවා ඔය උපවාසයේ අත් නොහැර දිගටම කරගෙන යන්න කියලා උල්පන්දන් දීපන්. එතකොට වෙන හරිය මම බලා ගන්නම්. ඔබ මං කිව්ව දේ කරපන්. එහෙමයි. දැන් බලයන්. මේ වරෙන්කෝ. නරේන්ද්‍රයන්නි. මට කැතුව කියපන් එකා පිට එකා මැරිලා වැටුණත් උපවාසය අතාරින්න එපා කියලා.
තමයි. පුරෝහිත. එහෙමයි නරේන්ද්‍රයාණෙනි. ඔබ මේ පැත්තෙන් වැට බැඳපන් එල්ලොතර පොදක්වත් උපවාසකාරීන්ට නොයන්ට. තේරුණාද? උපවාසකාරියෝ නෙමෙයි නරේන්ද්‍රයාණෙනි උපවාසකාරියෝ. හරි ඒ රිලලියෝ තමයි. දැන් ඔබතුමා මොකද කරන්න යන්නේ කියලා කියන්නකෝ. ඒ කරන හරිය මම බලා ගන්නම්කෝ. මේ ඒක නෙමෙයි නරේන්ද්‍රයාණෙනි මේ. බැරි වෙලාවත් ඔය එක උත්තමාවියක් නොකා නොබී ඉඳලා දවසකින් හමාරකින් මලුක්කාරිය. අනේ වම් පුරෝහිත. එහෙමයි. ඔබ මොනවද දන්නේ? ඔය ගමේ ගොඩේ අහිංසක කෙනෙක් නොකා නොබී හිටියොත් තමයි දවස් දෙකකින් තුනේ මැරෙන්නේ. මේ අම්මන්නිලා හතර කොන දිගෑරෙන්න පෝෂ්‍ය පදාර්ථ සහිත කිරි දී කිරි ගිතෙල් වෙඬරු මෝරු ගිරලා ඉන්නේ. දවස් 5ක්වත් අල්ලලා හිටියේ වතුර නොබිව්වා. අනික ඔය අපේ අම්මන්නිලා උපවාසෙට වාඩි වෙන මොහොතේ ඉනේ හංගගෙන දවසකට හමාරකට හරි මොනෝ හරි ගිහින් නැතේ කණ්ඩ. අනේ වං අපි නොදන්න උපවාස. අනේ හිටි මෑ ගාන්ධර්වයෝ. දැන් මොකෝ තත්ත්ේ කට්ටිය තාම උපවාසය අල්ලන් ඉන්නවද? තාම එක දවසයිනේ ඔන්. හැබැයි දැන් කට්ටිය මේ 3ට ඉවරනවා බඩගින්නේ ඔන්. ඔන්න නරේන්ද්‍රයාණෙනි මගේ පැත්තෙන් ඇල් වතුර පොදක් නොයන්න වැඩේ සෙට් කළා. හරියට. තව ඕනේ නම් පැය 5ක් අල්ලන් හිටි. මේ දෙවින්නාන්සලා කියනවා ඔන්. ඔබතුමාට එන්ටලු සාකච්ඡාවට ඔන්. හැබැයිද? දෙන්නම් උන්දලට හොඳ සාකච්ඡාවක්. යමල්ලකෝ. මොකෝ කට්ටිය? අපි ඊම් දිනකන් අපි මෙතනින් මලක් නැගිටින්නේ. දෙවින්නාන්සලාගේ කම්කරු සටනට ජය වේවා. දෙවින්නාන්සලාගේ කම්කරු සටනට ජය වේවා. දෙවින්නාන්සලා කවද්ද බං කම්කරුවෝ උනේ? මුන්ට අමු කැවිලාද? මං බඩගින්නට ගෑස්ට්‍රයිටිස් ඔළුවට ගහලද කොහෙද? කට්ටියම මේ ආගන්නවලකෝ. ඔය ශ්‍රීදේවිලා මේ කරන උපවාසෙ දන්නේ මේ තාප්ප හතරේ ඇතුලේ ඉන්න අපි විතරයි ඉන්නේ. හරිද? අනික ප්‍රාන්තේ පාලකයාගේ දෙවින්නාන්සලා කෙනෙක් නොකා නොබී උපවාස කොල්ලා මලා කිව්වට ප්‍රාන්තේ බලු බල්ලෙක් ගණන් ගන්නේ නෑ. හරිද? ඒක නිසා තමුන්ට ඕන්නම් ඕමම දිගටම උපවාස කොල්ලා මැරෙනවලා. නැත්තම් නැගිටලා ගිහිල්ලා කාලා බීලා වෙනද හිටපු විදියට ඉන්නවලා. මොකක් හරි දෙකින් එකක් හොඳ එකක් තෝරගන්නවලකෝ ඈ. ඕ මං ගියා. අන්න පොලේ එක දෙන්න නැගිටලා යනවා. මොකක්ද කිව්ව එක? නෑ සෝරි එකීලා. මොකක්? නෑ නරේන්ද්‍රයාණි දෙවින්නාන්සලා. නෑ එහෙම ගියාපා. උපවාස කරන්නේ. මේ වගේ වයිතින් හිරු පටිරෝල් වලින් විතරමයි ඈ.